මගේ දුබලකම දෙව්මව් හොඳින් දන්නවා මං වෙනුවෙන් ජේසුට ඇය අදිනවා නිතර යහපත් මග වෙතට මාව යවනවා නපුරාගෙන් මා බේරා ගන්නවා. මාර්තා කතා කරමින් ස්වාමිනී ඔබ වහන්සේ මෙහි සිටිසේක් නම් මාගේ සහෝදරයා මැරෙන්නේ නැත. මේ මාර්තා හිතපු විදිහ. හැබැයි මාර්තා හිතපු දෙයට වඩා වෙනස් දෙයක් සිදු වෙනවා. යේසුස් වහන්සේ ඊට වඩා පියවරක් කියනවා. ඒක නව ජීවිතයක් දෙනවා. උන්වහන්සේගේ ජීවිතය විල සදාකාලිකයි. අපි සමහර වෙලාවට ජේසුව දකින්නේ ලෞකික ලෝකයේ ඇතුලේ. හරියට කඩේකට ගිහලා බඩු මුට්ටු ගන්න. මට ඕන චොකලට් එකක් ගන්න. චොකලට් එකක් තියෙනවා. රසයි. නමුත් දෙවියන් වහන්සේ ඔබට චොකලට් එකක් දෙන්න එකක් නැහැ. චොකලට් කම්පැනියක් දෙනවා. ප්‍රශ්නේ නන්නේ එතනයි. අපි හරියට කරදර වෙනවා චොකලට් එකක් හම්බුන්නේ නැහැ, චොකලට් එකක් හම්බුන්නේ නැහැ කියලා. මොකද ඊට වඩා දෙයක් ඔබට ජේසු දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඔබට ජේසු දෙන්න.